ඔන්න තවත් දවසකට හිරු උදා වුණා. ගම්වැසියෝ Tamanට සුපුරුදු වැඩවල යෙදෙන්න පටන් ගත්තා. ඒත් ඒ සාමකාමී බව නම් වැඩි වෙලා රැඳුනේ නැහැ. නවතිනු! ආණ්ඩුකාරතුමාගේ ආඥාව අනුව හැම කෙනෙක්ම ගෙවල් දොරවල් අතහැර පිට විය යුතුයි. මං අනකලේ හැමෝටම පිට වී යන්නයි. ඇහුණද හැමෝටම? මට කියනද මේ ගමේ මෝඩයෝ කොහෙද ගියේ කියලා? මෝඩයෝ ගැන හොයන්නේ අලි මෝඩයෝ. අහපු දෙයට උත්තර දෙනවා. අහපු දෙයට තමයි මං උත්තර දුන්නේ. නිල ඇඳුමක් දාගත්තම වැඩි හිටිකමටවත් ගරු කරුවක් නැති මෝඩයෝ. දැන් මොකද කරන්නේ කපිතාන්? වටිනා දේවල් එකතු කරගන්න නම් කරන්න ඕන මොකද්ද කියලා දන්නවනේ. ගිනි තියලා දාන මුළු ගම්මානෙම. ඒක නම් මහ කුරිරු වැඩක් උතුමාණෙනි. ඒක නම් මට කරන්න බෑ. ඉහළ නිලධාරියා දීපුවාන පිළිපදිනවා ගිනි තියනවා. උතුමාණන් අපේ ගම විනාශ කරන්න එපා. අපි අහිංසක ගෝවියෝ. මගෙන් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා. මගේ බදු මට කිව්වනම් මේ කරදර නෑනේ. බදු මුදල අපට දරා ගන්න බෑ. කොහොම මේ ගමේ අනිත් මිනිස්සු ඒගොල්ලෝ කොහෙ ගිහිල්ලාද? බදු ගෙවන්න බැරි හින්දා ගොවිකම් අතහැරලා දාලා වෙනත් රස්සාවල් හොයාගෙන පිට පළාත් වලට ගිහින්. ඒ කියන්නේ ආණ්ඩුකාරතුමාගේ පාලනයට ගරුසරුවක් නෑ. තත්ත්වය බරපතල. අපි දැන් මොකද්ද කරන්නේ කපිතාන්? බදු ගෙවන්න බැරි නම් දඬුවම් විඳින්න ලැහත් වෙනවා තමාලා. ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව අපි කොහොමද බදු ගෙවන්නේ? හැරෙන්නේ නැතුව කතා කරනවා. වටිනා දේවල් පටවනවා කරත්තවලට. අනක්‍රියාවේ මරක තියාගන්න ඊළඟ වතාවේ බදු ගෙවෙන්නේ නැත්නම් ජීවිත වලින් වන්දි ගවන්න වෙයි. සබලුනි හැම දෙයක්ම එකතු කරනවා වටිනා දේවල් ඉක්මන් කරනවා. අනේ අපිට හිරියට කරන්න එපා. දෙයනේ මේක අහසපලෝ නුහුලන අපරාධයක්. කන්නේ නැහැ කිව්වට මේක දැක්කම මගේ කට්ටත් කෙලවන්න. උට දීලා කාලා පුරුදු නෑ වගේ. මොකද සෝදාල් වලට මුරන්නේ? අපේ ගෙදර පුටුනේ අර පුටු අපේ ගෙදර හුඟක් වටිනවා. පුටුවක් නැත්තම් අටුව කඩලා පුටුව හදා ගන්න. බල්ලට මොකද මෙච්චර හොඳ කෑම දෙන්නේ? මාත් මෑකෙන් ඇහුවේ ඒක තමයි. මටත් කන්න පිඟානක් නැතුව ඉතින් හොඳ වෙලාවට මතක් වුණේ. ඔයි ආයෝ මේ බලන්න වෙඩි තියලා යක්ක බලන්න ආයා. මොකද්ද කිව්වේ? උතර හදන හුරතලාට වෙඩි තියන්න. කයින් අරිච්ච මිනිහට ගොනා යන්න කියන්නේ මේකට නේද? සොල්දාදුවනි ඉක්මන් කරලා පිටත් වෙමු. යමු. පොඩකෝ අය මන් බීම. පොඩකෝ මේ මාරයා මගේ පස්සේ කිනෝ මේ මාරයා මගේ පස්සේ කිනෝ. මේ අසත්පුරුෂින්ට දෙවියෝ දඬුවම් කරන්නේ නැහනේ. හැම දෙයයන්ට කිසිම හරියයි. අසාධාරණයට විරුද්ධව සටන් කරන්න ඕනේ. අසරණ ගම්වැසියන්ගේ දේපල කොල්ල කෑමට කපිතාන් රොඩ්රිගෝගේ සෙබළු නගරයට යන්නේ වනාන්තරය හරහා වැටී ඇති අඩිපාර ඔස්සේ. නවතිනවා. මේක කාගේ හරි උගුලක්. සුබදාසනාක් බෑරක් වගේ යන්නේ. අපි ආණ්ඩුකාරතුමාගේ සූරවීර සොල්දාදුවෝ. ඔය කවුරුනම් මේකට නම් අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඇත්තද? හිතන තරම් ලේසි වෙන එකක් නෑ. අපූරි විනෝද ගමනක් යනවා වගේ කට්ටිය. නෑ බදු එකතු කරගෙන යන ගමන් මේ කොට ඉස්සරහට ගත්ත මොඩයා. බදු මුදල් එකතු කරගෙන යනවා. මට නම් පේන්නේ ආණ්ඩුකාරතුමාට හට්ටි මුට්ටි වළම්පිකන් එහෙමත් අරගෙන යනවා වගේ. අපි ආණ්ඩුකාරතුමාගෙන් අපිට සොල්දාදුවෝ. උතුමාණන්ගේ ආන හරි වුණත් වැරදි වුණත් අපිට පිළිපදින්න වෙනවා අනිවාර්යෙන්ම. මට තේරෙනවා ඔහුගේ හැසිරීමේ. නමුත් මට සිද්ධ වෙනවා සාධාරණ ඉෂ්ට කරන්න. ඒකින්ද හොඳ කීකරු සොල්දාදුවෝ වගේ අත් දෙක ඔස්සගෙන බිමට බහිනවා. ආණ්ඩුකාරතුමාට විරුද්ධ වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි ඊළඳාරියා. ඇත්තට ඒක මම බලා ගන්න. ආයි දුස්තර අතකට යනවා පහලට. බොහොම හොඳයි ටොම්. මට හුඟක් කනගාටුයි ඔය ලොකු කරදරයක පැටළුනේ ඊළඳාරියා. මම ඒකට කැමතියි. මොකද ප්‍රශ්න නැත්තම් ජීවිතේ හරිම ඒකාකාරයි. අපූරුයි බොහොම අපූරු අදහස් පහළ වෙන්නේ. මම මෙයාව තුවක්කුවෙන් කපලා දාන්නද ලොක්කා? හොඳයි කිව්වම පිස්සක වෙනද හදන්නේ. මෙයාව අරගෙන යමු උතුමාණන් ළඟට. ඔබතුමාගේ අර ක්‍රියාවේ නගිනවා.
ජීවිතේ හැටි ඔහොම තමයි. ප්‍රශ්න පෙරලෙන්නේ නොහිතන විදිහට. මං නිදහස් වුණා ඔහෙලට ප්‍රශ්නයක් මතුවුණා. දැන් මං කියන විදිහටයි වැඩ කරන්න ඕනේ. දැම්ම ගලවන ඔය නිල ඇඳුම්. ඒක නම් කොහොමවත් කරන්න බෑ. මං කියපු දේ කළොත් ඇකට ගුණායි. ඒක නිලේට අපහාසයක්. නිලේට අපහාසයක් නේද? ආ? මම අවංක මිනිහෙක් වැඩ තියලා දාන්න. බොහොම හොඳයි නේ වීරයෝ ටික. ආයෙත් මං කොල්ල කන්න කවුරු ආවත් අද වගේ යහතින් යවන්නේ නැහැ කියලා මං කිව්වා කියලා ඔහෙලාගේ ආණ්ඩුකාරයට කියනවා. මේක මගේ අවසාන අනතුරු ඇඟවීම. ඒක ඔහෙගේ නියෝගය වුණාට හිතනවාද ආණ්ඩුකාරතුමා ඔහෙට බය වෙලා එතුමාගේ ක්‍රියාකාරකම නවත්තයි කියලා. බැන්ඩරේරු කියන්නේ මටයි. ආණ්ඩුකාරයා මේක දීලා කියනවා මගේ යන්නේ මේ පළාතේ රජ කරන්න කියලා. ඈ? මං කියපු දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න ඕනේ. දැන් පස්ස නොබල දුවන්න පුළුවන් මාලිගාවට. පොඩ්ඩක් ඉන්නවා මාත් එනකම් මේ යක්ෂ බලලා මගේ පස්සේ කියනවා. අපූරුයි මගේ පුංචි උදව්කාරයා. ඔයාට ගොඩාක් ස්තුතියි මගේ පුංචි යාළුවා. මට නෙමෙයි ස්තුති කරන්න ඕනේ ගේ ආත්තම්මට. එයා හින්දායි මාත්තාවේ. පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කෙත් නෑ. ආත්තම්මව දකින්න මං හුඟක් ආසයි. ඒකද ගම්පලාතේ මිනිස් පුරුටක් නෑ. යාළුවා පනින්න මේ කරත්තෙට. මොකක්? ඉක්මන් කරලා පනින්න. ඕ පනින්න මං වඳුරෙක් කියලා හිතුවද? පනින්න බැර නම් මං උදව් කරන්න. නකුටින් උස්සනකොට දවල් දරුපේ. කොහොම ඉන්න?